මේ ළඟදී මෑත භාගයේ ගියා මොන්රාගල පනක. යද්දී අතරමඟ පොලිසියක තමයි මට ගිලම්පස හදලා තිබ්බේ. දුර වැඩි නිසා මම ඒ පොලිසියට ගියා. ඕවයිසි මහත්තයා ඒ වෙලාවෙ හිටියේ නැහැ එළියට ගිහලා. මම යන්න කිව්ව කෝල් එකක් දීලා ආම්දුර ළඟ එනවා කියලා. මේ මිනිස්සයා ආවා ටිකක් තරබාරුයි හැටි දාගෙන ආවා. මම මොකෝ මහත්තයා අක්කරයක් බිම් පෙරළුවා. හැටි දාන්නේ කියලා. අපේ ආම්දුරනේ දුවලා මේ දිගේ බැරිගේ පිටත් තියෙන්නේ. මම ඇයි කියන්නේ. මෙච්චර මේ කාර්ය මණ්ඩලයක් ඉති මොකෝ එච්චර දිවින්නේ. අන්නර යා පොලිසිය OIC ගොම් වැඩක් කිව්වා කිව්වා. මොකක්ද? යුද හමුදාවේ කොල්ලෙක්ගේ ගෙයකට රිංගලා. අරකා මෝල් ගහෙන් ගහලා ඔළුව කුඩුවේ. මෝල් ගහෙන් ගහලා. මෝල් ගහෙන් ගහන්න ගිහින් ඉස්සෙල්ලා පොලිසියට ගිහිල්ලා කියලා. මාත්‍යා මගේ අහිංසක පෞල් ජීවිතේ විනාශ කරන්න නැතුව වැඩට ආවනම් බල ප්‍රදේශයේ තියෙන නීතිමය කටයුතු ටික කරලා සාමය සුරකීම නම් සුරකලා යන්න හොඳයි. මන් දෙපාරක් කියන්නේ ඉන්නේ කියලා කිව්වා. ඒ ගමන ඇඟිල්ල දික් කරලා කිව්වලු පරය කල පැලෙන්න දෙකක් ගහලා පුඩුවට දාන්න ඉස්සර පරයක් හොයන්න කියලා. ආනු මේකගේ මහාන් තත්ත්වක කොල්ලා ගිහිල්ලා උපක්‍රමශීලීව හැංගිලා හිටියා. ගෑණි දන්නෙත් නැහැ. ගමේ උන් දන්නෙත් නැහැ. කොල්ලා සීයු මහත්තයාගේ නිමාඩු අරගෙන පිට ගමක ඉඳලා රැට එනවා. ඇවිල්ලා රටපාවරේ ගහක් උඩට වෙලා ඉන්නවා ඉඳගෙන. මෝල් ගහක් තියාගෙන ඉන්නේ. දවස් දෙකක් තුනක් මදුරුව කෑවලු උත්සාහය අතෑරියේ නෑ කොල්ලා හිටියා. ආමේ කියන්නේ මදුරුව හුරුයි. ඊළඟ දවසේ ආවලු වාහන. ඇවිල්ලා වාහනේ නවත්තවලු. එතකොට මාරුන් දැවිලා කිරි ගන්නවත් නැති වෙන්නේ ඇරියලු කොලම් දොර. ඕ පොර මිනිහට එහෙම ආරි. මිනිහට ඔක නිකන් වහලා තියන්නේ. අරගෙන එනවා. අය වඩම් මන්නත් එන්න ඕන. මම මේ වැඩ මිනිහට මම කියන්නේ පුතාණිය ගිරිනවා කියලා. ඒ කියන්නේ හේතුව ඔක තමයි. මිනිහට බොහොමසාර පොර මිනිහට නෑ ඉන්සරේ ඇරියා ගේට එනකොට තාට්ටුවක් දැම්මා කියන්දාගෙන ගියා. මේ උඩුවේදී එකියක් හරි ඉන්නවා නම් මේක අහගනි. ඔව් දැත්තෙන් දහලා ගන්න ඉස්සෙල්ලා ඔබ නවත්ත ගන්න. අපායේ පැත්තක තියමුකෝ. අපායේ පැත්තක තියමු. දීප්ත ධම්ම වේදනීය වශයෙන් දැත්තෙන්ද බිම වට ගන්න නැතුව දකින්නයි තියෙන්නේ. එකක් හරි දියර බව මම දන්නවා. මේ සාවිසාල කොටකට ඒ පාරේ මාත්‍ය නොදීපොත් බුදු උඩුවේදී වංශෙක් වංශේ නෑ වුණා පුතා ඕනේ රොටි කුබ්බෑයමකට රින් කරනවා. ඕනේ කුබ්බෑයම. ඒ තරම් කාමේ. ඒ ලෝකේ ඇති. සාලි රාජකුමාරයා පුතාණි ගෑණියක් ගත්තේ. රොටි ගෑණියක්. ඕවට නෑ පුතා. වංශකාරක. සාන්නමාන්න ගරුණම්බුනාම වටිනාකම් නෑ. රාගික හැඟීම් මත උපදිනා තණ්හා ඒ සියල්ල පසෙකලා වසඟයට අවුවේ. OIC ආවුණා. කොල්ල විනාඩි 10ක් ඇරියා. ආන්න උපක්‍රමශීලී බං. ඒක අතුල් වෙලා විනාඩි 10ක් ඇරලා මෝල් ගහක් අරගෙන ආපු වේගෙටම දොර තල්ලු කරගෙනම ගේ ඇතුළට ගියාලු. උගේ හැදේම බුදිලු. ගහලා තියනවා මාත්‍යා ගෑයිලා පුතුම කොච්චර ආවේගයක් එන්නේ නැද්ද? රාගය මත උපදින්නා වූ දේශය ගින්නක්ම තමයි. එන්න ගැහුවා. මෝල් ගහෙන් ගහලා ඇඳේ වියල දෙකට කැඩිලා. මෝල් ගහත් දෙකට කැඩිලා. ඕවයිසිගේ ඔළුවත් දෙකට කැඩිලා. අතේ ඉතුරු වෙච්ච භාගෙන් තවත් දෙකක් ගහලා. අත් දෙකක් අල්ලලා
කකුල් දෙකක් අත. එහෙම හැරිලා බලනකොට ගෑණි ඉන්නවලු පස් දිනි අම්මා වාගෝ. මූණ පෙන්නන්නේ නැහැ. රාගේ උපදී කියලා මේකිට. මිනිහට පෙන්නන්නේ නැති මූණ අරුටනේ පෙන්නන්නේ. වාගෙන යවවලු මෝල්ගස් භාගයෙන් මත්තු. ඕ. දාත් දෙකක් බිම තිබ්බලු. මට වයිසි මහත්තයා කිව්වා. මම ඒකම නැහුවා ඉතුරු තියෙන. ඒකම වයිසි මහත්තයා එකපාරට අරමුණට වැටුන්නේ නැහැ. ඒ කිව්ව හමුදුනේ නෑ දෙකක් නම් බිම තිබ්බේ ඉතුරු තියෙන. 32ක් තිබෙන්නේ දෙකක් නේ තියෙන්නේ. ඒකේ කියලා පයින් නැති. මම ඒක හොඳයි නේ. ඉදිරියේදී තව දෙක ගලවන්න කී වතාවක් තියෙනවද? දෙක ගැලුවොත් 16 වතාවක් විතර ගැලුවා. එහෙනම් අරන් ගියපේ කොහොඳයි කියලා. එක්කලා කොල්ලා ෆෝන් එකක් කරන් පොලිසියට කිව්වලු. ඔබේ OIC මහත්තයා මගේ එකේ ඇඳේ ඉන්නවා. කැමති නම් ඇවිත් අරන් යන්න කියලා. හොඳ වෙලා දැන් ඉන්න. දීගේ ඉවරයි. උගේ දීගේ ඉවරයි. අවුරුදු 55යි නාකිය. කෙල්ලට 27යි. ආරාමීගේ කොල්ලයි ගෑන. කර මත්තක දරු. OIC. උතුම් දින ඇඳුමක් ඇඟලාගෙන. උතුම් පදවියක් දරාගෙන. බලන්නකෝ. කාම තණ්හාව කරපු දෙයක්.